අද අපි කියන්න යන්නේ ලෝකයේ විශාලතම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් ගැන. ඒ අපි කවුරුත් දන්න Facebook. අපි හැමෝම දවසේ ගොඩක් වෙලාවට Facebook යනවා. හැබැයි මේ Facebook ප්ලැට්ෆෝම් එක කොහොමද ආරම්භ වුණේ? කවුද හදපු කට්ටිය? අද අපි ඒ ගැන බලමු. Facebook ආරම්භ වුණේ 2004 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් යුනිවර්සිටි මැසචුසෙට්ස් USA කැම්පස් එකේ. මේ ආරම්භ කළේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ ශිෂ්‍යයන් 4 දෙනෙක්. මාර්ක් සකර්බර්ග්, එඩ්වාඩෝ සෙවරින්, ඩස්ටින් මොස්කොවිටිස්, ක්‍රිස් හියුස් කියන 4 දෙනා තමයි ඒ වැඩේට මුල පුරලා තියෙන්නේ. මේක මුලින්ම හාවර්ඩ් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට පමණක් හදපු වෙබ්සයිට් එකක්. ෆොටෝස් ෂෙයා කරන්න, ප්‍රොෆයිල් අප්ඩේට් කරන්න, ක්ලාස්මේට්ලා එක්ක කන්ටැක්ට් කරන්න තමයි මේක යොදාගත්තේ. පසුව මේක වෙනත් යුනිවර්සිටිස් වලටත් ව්‍යාප්ත වුණා. මේකේ වර්ධනය ගැන කියනවා නම් 2006 දී Facebook එක වයස 18ට වැඩි හැමෝටම රෙජිස්ටර් කරන්න පුළුවන් වුණා. ඒ නිසා සෝෂියල් නෙට්වර්කින් ලෝකයේ විශාල වර්ධනයක් ඇති වුණා. ෆොටෝස් ෂෙයා කරන්න, පේජස් ක්‍රියේට් කරන්න, මේ හැමදේම Facebook මේ වෙනකොට හඳුන්වා දුන්නා. 2004 වසරේදී Facebook හාවර්ඩ් යුනිවර්සිටි එකේ ශිෂ්‍යයන්ට පමණක් තිබුණත් 2005 වර්ෂයේදී උසස් පාසල් සඳහා ව්‍යාප්ත කළ අතර 2006 දී මහජනයා සඳහාද ව්‍යාප්ත විය. ඒ වගේම 2007 වසරේදී Facebook දැන්වීම සඳහාද ආරම්භය ගැනීම සිදු වූ අතර 2012 දී බිලියන 1ක පරිශීලකයන් ප්‍රමාණයක්ද එකතු වී තිබුණා. අද ලෝකයේ Facebook ප්ලැට්ෆෝම් එක ලොකු වෙනසක් වෙලා තියෙනවා. එනම් එහි ඇක්ටිව් යූසර්ස්ලා බිලියන 3ක් පමණ දැන් ඉන්නවා. හාවර්ඩ් කැම්පස් එකේ පොඩියට ආරම්භ කරපු ප්‍රොජෙක්ට් එකක් අද ලෝකයේ ලොකු සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් වෙලා තියෙනවා. අද Facebook එක අපේ කමියුනිකේෂන්, එන්ටර්ටේන්මන්ට්, බිස්නස්, එඩියුකේෂන් හැම දෙයකටම අත්‍යවශ්‍ය ටූල් එකක් වෙලා තියෙනවා. ඔයා Facebook යූස් කරන හැම තත්පරයකම අපි සම්බන්ධ වෙලා ඉන්නවා ලෝකේ ඩිජිටල් නෙට්වර්ක් එකට. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.